Hello guys, ඉතින් ඔන්න අදත් ලස්සන vlog එකක් ගෙනාවා. අද ගෙනාවේ travel vlog එකක්. ඔයාලා දැනටම දන්නවා ඇති අපි දෙන්නද කොහෙද ගියේ කියලා. අපි දෙන්නද ගියේ non perial වතුයාය මැදින් යන ලස්සන බේකර්ස් බෙන්ඩ් එකට තමයි අපි දෙන්න ගියේ. ඉතින් බෙලිහුල්ලේ පැත්තේ travel කරපු අය නම් මෙතෙන්ට අනිවාර්යයෙන්ම යන්න අමතක කරන්නේ නැහැ. මෙතන යන පාර නම් පුදුමාකාර ලස්සනක් තියෙන. ඒ ගැන කියන්න වචන නැහැ. මාරම ලස්සනයි. ඔයාලා දන්නවද යාළුවනේ මේකට බේකර්ස් බෙන් කියන නම ඇවිල්ලා තියෙන්නේ කොහොමද කියලා? ඉතින් බ්‍රිතාන්‍ය කාලයේදී හිටපු සැමුවෙල් බේකර් කියන ආණ්ඩුකාරවරයා ගිහිපු අශ්ව කරත්තේ මෙන්න මේ වංගුවේදී අනතුරට ලක් වෙලා තියෙනවා. අන්න ඒකෙන් තමයි මේ වංගුවට ඒ නම ඇවිල්ලා තියෙන්නේ. බලන්නකො යාළුවනේ මේ පාරවල් මේවා හරියට සුරංගනා ලෝකයකට යන්න හදපු පාරවල් වගේ නේද? ඉතින් මේ වීඩියෝ එක බලනකොට ඔයාලටම ලයිව් ඔයාලා බේකර්ස් බෙන්ඩ් වලට යනවා වගේ තේරෙවි. මාරම ලස්සනක් තියෙන්නේ. මට හිතා ගන්න බෑ. අපි ඇත්තටම මෙහි බේකර්ස් බෙන්ඩ් වලට යන්න නෙවෙයි හිටියේ. හැබැයි අපි දෙන්න පහන්තුඩාවේ ගියා. එන්නේ ඒ වෙලාවේ එතන හිටපු අංකල් කෙනෙක් තමයි කිව්වේ මෙතෙන්ට යන්න. මෙතන මාර ලස්සනයි කියලා. බේකර්ස් බෙන්ඩ් වලට යන එක ගයිස් අපේ ප්ලෑන් එකේ තිබ්බේ නැති දෙයක්. හැබැයි මං හිතනවා අපි දෙන්න හොඳට හිතලා බලලා එතෙන්ට ගිහිපු එක නම් මාරම වටිනමයි කියලා. මොකද ලංකාවේ මෙච්චර ලස්සන තැන් තියෙනවද කියලා හිතා ගන්න බැරි වුණා එතෙන්ට ගියාට පස්සේ. මම මේකේ පොඩි ක්ලිප්ස් ටිකකුත් ගත්තා ඔයාලට පෙන්නන්න. බේකර්ස් බෙන්ඩ් එකේ view එක මාරම ලස්සනයි. අපි යන වෙලාවෙ නම් අපි ටිකක් විතර වැස්සත් එක්ක මීදුමක් තිබ්බ. හරියට පැහැදිලිව තිබ්බේ නැහැ. හැබැයි එතෙන්ට ගියාට පස්සේ පිස්සු හැදෙනවා යාළුවනේ. මාරම ලස්සනක් තියෙන්නේ. මට නම් හිතා ගන්න බෑ. මාරම ලස්සන view එකක් තමයි එතෙන්ට ගියාට පස්සෙත් පේන්නේ. ඉතින් guys වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න බේකර්ස් බෙන්ඩ් එකේ view එක කොහොමද කියලා බලන්න. ඉතින් යාළුවනේ අපි මේ පරිසරයේ ලස්සන විඳින ගමන් අපිත් පරිස්සම් වෙලා යන්න ඕන. මේ පාරවල් නම් ගොඩාක්ම පටුයි. සමහර පාරවල් හදලත් නැහැ. ඒකට බේකර්ස් බෙන්ඩ් එකට කිට්ටු පාරවල් ගොඩක් දුරට හදලා නැහැ. මම හිතන්නේ මේකේ non perial ස්කූල් එකක් තියෙනවා. අන්න එතෙන්ට යනකම් විතරයි පාරවල් හදලා තියෙන්නේ. එතනින් එහාට ලොකුවට හදලා නැහැ පාරවල්. ඒ නිසා ගොඩාක් පරිස්සමින් යන්න ඕන. ඒ වගේම මේකේ බේකර්ස් බෙන්ඩ් එක ඔයාලා බලන්න යනවා නම් සෆාරි ජිප් තියෙනවා. එහෙම නැත්නම් තමන්ගේ මේ වගේ බයික් එකකින් තමයි යන්න ඕනේ. මං හිතන්නේ වාහන වලට නම් මේ පාරේ යන්න පුළුවන් වෙයි කියලා. ඒ හින්දා ගොඩක්ම සේෆ්ටි තමන්ගේ මේ වගේ හරි වාහනයක් එහෙම නැත්නම් බයික් එකක් එහෙම නැත්නම් සෆාරි ජිප් එකක් අරගෙන ඔයාලට යන්න පුළුවන්. ඔයාලා කපල් එකක් වගේ එහෙම එනවනම් ඔයාලට පුළුවන් ඔයාලා වාහනයක එනවනම් වාහනය ඔයාලා නවතින තැන දාලා ඔයාලට රෙන්ට් එකට බයික් එකක් වගේ අරගෙන එන්නත් පුළුවන්. ඒක මම හිතනවා ගොඩක්ම හොඳයි. මේ පාරවල් වල නැත්තම් අපේ බයික් වලින් යන්න ගොඩාක් අමාරුයි. සමහර බයික් තියෙනවා ඒවත් දන්නේ නැහැ. ඒ වගේම මේවල ගල් වලට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ නිසා ඔයාලට බයික් එක රෙන්ට් එකට අරගෙන යන්න තියෙනවා නම් ඒක ගොඩාක්ම හොඳයි කියලා මම හිතනවා.
බයිකේ මේ පාරේ යන්න බෑ. බයිකේ අද්දන්නේ නැහැ. ඒ නිසා මම අයින් යනවා. බුදුහාමේ මේ බේකස් බෙන්ඩ් එක තියෙන යාළුවනේ මුහුදු මට්ටමේ ඉඳලා අඩි 5000කට වඩා උස්සකින් තියෙන්නේ. ඒ කියන්නේ මීටර් 1530කට වඩා උස්සකින් තමයි තියෙන්නේ. සමහර වෙලාවට ගයිස් අපි දෙන්නට හිතුණා අයිමත් හැරිලා යන්න. මොකද අපේ බයික් එක ටිකක් අපි දෙන්නට ටිකක් වැඩේ චුට්ටක් අමාරු නා. මොකද මේ පැත්තේ කඳු වැඩි නිසා කඳුනක් ගන්න ගොඩක් අමාරු වුණා. ගල් තිබ්බා. ඒ වගේම පාරවල් ලොකුවට හදලා තිබෙන්නේ නැති නිසා හැරිලා යන්න තරම් මහන්සි අපි දෙන්නට. හැබැයි අපි දෙන්න යාළුවනේ ගේමත් ඇරියේ නැහැ. අපි දෙන්න කොහොම හරි බේකස් බෙන්ඩ් එකට එතෙන්ටම ගියා. තව අපිත් එක්කම ආව කපල් එකක්. ඒ කියන්නේ අපිට මගදී සෙට් උනේ. යාළගේ කොහොම හරි බයික් එක ඩැමේජ් වෙලා එයාලා කොහොම හරි බේකස් බෙන්ඩ් එක බලන්න ගියේ නැහැ. එයාලා මගෙන් හැරිලා ගියා. හැබැයි අපි දෙන්න හිතාගත්තා අපි දෙන්නයි බේකස් බෙන්ඩ් එක බලන්න නැතුව නම් යන්න නැහැ කියලා හිතාගත්තා. අපි දෙන්න කොහොම හරි ඉතින් බේකස් බෙන්ඩ් එක බලන්න ගියා. ඉතින් ගයිස් එදා ගමන නම් මන්ට මගේ ජීවිතේට ලොකු පාඩමක් මම ඉගෙන ගත්තා. මං එදා යන ගමන්ම මම මගේ හිතින් හිත ගියේ දෙයනේ ජීවිතේ කියන්නේ මේකටමනේ කියලා. ඒ කියන්නේ අපි කොච්චර අමාරුවෙන් මහන්සි වෙලා අපේ ජීවිතේ අපිට නවත්තන්න හිතුණත් අපිට එක ටාගට් එක අරමුණක් තියෙනවා නම් අපි අනිවාර්යයෙන්ම එතෙන්ට යන්නම හිතට ධෛර්ය ගත්තොත් අනිවාර්යයෙන්ම කොච්චර මහන්සි දෙනුණත් අනිවාර්යයෙන්ම එතෙන්ට යන්න ඕනනේ කියලා ගැම්මක් ඇත්තටම ආවා. අපි කරන වැඩේ ඉවර කළම නවත්තන්න ඕන කියලා මැරිගෙන හරි කරන්න ඕනේ කියලා හිතට ගැම්ම ආවේ. ඒ හින්දා අපි දැන් කොහොම හරි ගියා බයික් එකේ ඇද්දුවේ නැති වුණත් අපි දෙන්න කොහොම හරි අපි බේකස් බෙන්ඩ් එක බලන්න. ඉතින් අපි ඒ වැඩෙත් ඉවර කරගත්තා කොහොම හරි. කොච්චර කඳු බඩ ගෑවත් මොකද යාළුවනේ ඒ view එක දැක්කට පස්සේ නම් අපිට මේ මහන්සිය කොහෙන් ගියාද කියලා හිතා ගන්න බෑ. ඒ තරමටම හිතටයි ගතටයි මාර නිදහසක් දැනුනේ තෙන්ට ආවට පස්සේ. මොකද ඉතින් යාළුවනේ අපි කොහොම හරි මෙතෙන්ට ආවා. ඉතින් බලන්නකො මෙතන තියෙන view එක කොහොමද කියලා. මේ අපි ආපු ගමම්ම නම් මෙතන මීදුමෙන් වැහිලා තිබ්බේ සම්පූර්ණයෙන්ම වැස්සත් ආවා. හැබැයි ඊට පස්සේ මීදුම ගියා. අපිට මේ විදිහට view එක ලස්සනට බලා ගන්න පුළුවන් වුණා කොහොම හරි. අපි දෙන්න හරි අමාරුවෙන් කොහොම හරි ඒ කන්දත් නැගලා අන්තිමට ඒ view එක දැක්කට පස්සේ මාරම ඒක කියන වචන නෑ. ඉතින් guys අපි බේකස් බෙන්ඩ් එක බලන්න ගියන්න ඔය විදිහට. ඉතින් ඔයාලා අපේ වීඩියෝ එකට කැමති නම් like එකක් දාලා කමෙන්ට් කරලා share කරන්න. ඒ වගේම මේ වගේ ලස්සන vlog videos බලන්න කැමති නම් මගේ channel එක subscribe කරලා මගේ family එකට එකතු වෙන්න. ඔයාලා හැමෝම එහෙනම් සතුටින් පරිස්සමෙන් ඉන්න. අදට ගිහින් එන්න. bye bye.